උදාට අද අපි යන්නේ ලස්සන ගල් පොත්තක් තියෙන ඒ ගල් පොත්තට වෙලා අඹ ගෙඩියකට ලුණු කුඩි මිස් කුඩි දාන කණ්ඩ යන්නේ අපි යන්න. හරි ඉතින් අපි දැන් ඒ ගල් පොත්තට යන ගමන් ඉන්නේ. ඒක ලස්සන ගල් පොත්තක්. ලස්සන ගහක් ගාව තියෙන දැන් නම් පොඩ්ඩක් කැලේ වෙලා. ඔන්න ගායිස් මේ තියෙන අඹ ගෙඩිය. අපි දැන් අඹ ගෙඩිය කපමු. ලුණු කුඩි මිස් කුඩි එකට එකතු කරලා අපි ගෙනාවේ. ඒක අපි පස්සේ දාගමු. ඒක සුද්ධ කරන්න ඕනේ. යාළුවෝ ඉතින් අඹ ගෙඩිය සුද්ධ කරන ගමන් ඉන්නේ. මෙතනට ලස්සන වීඩියෝ එකක් තියෙනවා නේද? ඕනේ. ඔන්න මම වටේ පෙන්වන්නකෝ යාළුවන්ට. ඔන්න ඔයාලට වටේ පෙන්නනවා. ඔයාලට පේනවද වටේ? ලස්සන view එකක් තියෙනවා guys. මේ අඹ කපනවා. මෙයාට මාවෙනි ක්‍රමයක් මෙහෙම කපන එක. මේ වීඩියෝ කන්නේ වාවා. හරි ඉතින් guys මේ අඹ ගෙඩිය අපි දැන් කපලා තියෙන්නේ. කියන්නේ මිරිස් කුඩු අදින විදිහට අපි කැපුවා. දැන් අපි මිරිස් කුඩු ටික දාගමු. ඔයාලත් කාලා බලන්න ආසයි. ඉතින් මෙහෙම මිරිස් කුඩු ටික දාගෙන වටේ හොඳට ගාන්න ඕනේ. ලොක්කම කිව්වේ අපි ඉතින් ඉස්සලා යාළුවට දීලා බලමු කන්න. අපි කාලා බලමු. මේ යාළුවා හදපු එක මේ තියෙන්නේ. ඒක වෙනම රහක් තියෙනවා. අපි ඉතින් ගහෙන් කඩාගත්ත ගමන් තමයි අඹ ගෙඩිය ගෙනාවේ. මාත් කාලා බලනවා. ඉතින් guys මේ තියෙන ගල් පොත්ත. අපි දැන් මේ ගල් පොත්ත ඉඳගෙන අඹ ගෙඩිය කපලා කමු. ඉතින් වෙනම රහක් කියන්න බැරි තරම් රහක්. ඔයාලත් මේක try කරලා බලන්න. බඩට දාමු. තාසලා අපි දාමු ඒ ටික. මිරිස් රහ හොඳට වැදුනම තමයි රහ එන්නේ. හොඳද? නියම. ඒක කියලා වැඩක් නැහැ.
හමාරිය තියෙන්නේ. හරි ඉතින් අපි අඹ ගෙඩිය කාලි ඉවර කරා. ඒක ඉතින් වෙනමම ලෙවල් එක තිබ්බේ අඹ ගෙඩිය. මේ වගේ තැනකට ඇවිල්ලා කද්දියන් එක රස වැඩි වෙනවා. අපි ඉතින් යන්